ලුම්බිනි සල්ලු වෙන පුරාම සුදු පාට මල් වලින් පිරීලා අහසින් මල් වෙහි වහිනවා. දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඉන්න කෝටි ප්‍රකෝටි ගණන් දෙවි දේවතාවුන් වහන්සේලා අහසේ ඉඳගෙන මහා හඬින් සාදුකාර දෙනවා. ඇයි දන්නවද? මේ වෙලාවේ තමයි අපේ ගෞතම බෝසතාණන් වහන්සේ, ඒ කියන්නේ සිදුහත් කුමාරයා මේ ලෝකෙට බිහි වුණේ. මුළුතුන් ලෝකයම මහා සතුටකින් පිරීතිරී ගිහිල්ලා. හැබැයි මේ වෙලාවෙම මේ දඹදිව් තලයේ තවත් එක්තරා අඳුරු කැලෑවක මහා නිශ්ශබ්දතාවයක් මැද්දේ එක උතුමන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. උන්වහන්සේගේ ශරීරයෙන් රත්තරන් පාට ආලෝකයක් විහිදෙනවා. හැබැයි අර දෙවිවරුන්ගේ සාදුකාර හඬ ඇහෙනකොට උන්වහන්සේට තේරුණා තමන්ගේ කාලය දැන් අවසන් කියලා. එක තැනක ලෝකයේ උතුම්ම උපතක් සිද්ධ වෙනකොට තවත් තැනක නිහඬවම සිද්ධ වුණු ලෝකේ උතුම්ම පිරිනිවන් පෑමක් ගැන ඔයා මීට කලින් අහලා තියෙනවද? කවුද අපේ සිදුහත් කුමාරයා උපදින මොහොතේම තමන්ගේ ජීවිතෙන් සමුගත්තේ උතුමන් වහන්සේ? මේ කතාව ඇහුවම ජීවිතයේ තියෙන අනිත්‍ය ගැන මහා ගැඹුරු හැඟීමක් ඔයාගේ හිතට දැනේ. ආයුබෝවන්. තෙරුවන් සරණයි. අදත් අපි මේ එකතු වෙලා ඉන්නේ විමුක්ති මණ්ඩපය තුලින් ඔයාගේ හිත නිවන තවත් අතිශය දුර්ලභ ධර්ම කතාවක් ශ්‍රවණය කරන්නයි. පහුගිය දවස්වල අපි කතා කළා යසකුල පුත්‍රයාගේ පුදුම සහගත අතහැරීම ගැන. ඒ වගේම මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ජීවිත කතාව ගැන. ඒ කතා අහලා අපේ විමුක්ති මණ්ඩපේ වටා දැන් 2000කටත් වඩා වැඩි ධර්මකාමී පින්වතුන් පිරිසක් එකතු වෙලා ඉන්නවා. බොහෝ දෙනෙක් ලියලා තිබුණු අදහස් දැක්කම අපිට තේරුණා මේ වගේ සසරේ ඇත්ත කියා දෙන කතා අහන්න ඔයාලා කොච්චර ආසයිද කියලා. ඉතින් අද අපි අරගෙන ආවේ ගොඩක් අය නොදන්න කුද්දක නිකායට අයත් ආපදාන අටුවාවේ සහ සුත්ත නිපාත අටුවාවේ සඳහන් වෙන සංවේදී කතා පොතක්. ඒ තමයි මාතංග පසේ බුදුරජාණන් වහන්සේගේ අවසන් ගමන. මේ ලෝකේ තියෙනවා කවදාවත් වෙනස් වෙන්නේ නැති ධර්මතාවයක්. ඒකට අපි කියනවා ධර්ම නියාම කියලා. බුදුදහමේ උගන්වන පැහැදිලි ධර්ම නියාමයක් තමයි කවදාවත් බුදුවරු දෙනමක් එකම කාලයක එකම ලෝක ධාතුවක ජීවත් වෙන්නේ නැහැ කියන කාරණාව. සම්මා සම්බුදුවරයෙක් මේ ලෝකෙට පහළ වෙන්න කලින් ලෝකයේ ධර්මය අතුරුදහන් වෙලා තියෙන කාලවලදී තනිවම ධර්මය අවබෝධ කරගන්න උත්තමයන් පිරිසක් පහළ වෙනවා. අපි උන්වහන්සේලාට කියන්නේ පසේ බුදුවරු කියලා. ඉතින් සම්මා සම්බුදුවරයෙක් ලෝකේ ඉපදෙනකොට
ඒ ලෝක ධාතුවේ ඉන්න පසේ බුදුවරුන්ගේ කාලය අවසන් වෙනවා. අපේ සිදුහත් කුමාරයා උපදින කාලේ වෙනකොට මේ දඹදිව වැඩ හිටියේ එකම එක පසේ බුදුරජාණන් වහන්සේ නමක්. උන්වහන්සේගේ නම තමයි මාතංග පසේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තමයි අපේ ගෞතම බුද්ධ ශාසනයට කලින් මේ ලෝකේ වැඩ හිටපු අවසාන පසේ බුදුවරයා. මේ මාතංග පසේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ රජගහනුවරට කිට්ටුව තිබුණු මනුස්ස කුළුටක්වත් නැති මහා ඝන කැලෑවක. උන්වහන්සේ ගොඩක් වෙලාවට හිටියේ නිරෝධ සමාපත්තියට සමවැදිලා. ඒ කියන්නේ හුස්ම ගන්න එක පවා නවත්තලා කිසිම බාහිර අරමුණක් නැතුව අසීමිත නිවන් සුව විඳිමින් දවස් ගානක් එකම ඉරියව්වෙන් වැඩ ඉන්නවා කියන එකයි. එක දවසක් මේ මාතංග පසේ බුදුරජාණන් වහන්සේ දවස් 7කට පස්සේ නිරෝධ සමාපත්තියෙන් මිදිලා හිමීට තමන්ගේ ඇස් දෙක ඇරියා. එතකොට උන්වහන්සේට ඇහෙනවා අහසේ මහා පුදුම ශබ්දයක්. උන්වහන්සේ අහස දිහා බලනකොට දැක්කා දහස් ගණන් දිව්‍ය පුත්‍රයෝ දිව්‍යාංගනාවෝ අහසින් යනවා. හරියට උත්සවයකට යනවා වගේ අහසේ මල් හිරවනවා. ඒ වගේම සාදුකාර දෙනවා. මේ දෙවිවරු මාතංග පසේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නව දැකලා අහසේ ඉඳන්ම උන්වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා මේ දෙවිවරු කිව්වා, නිදුකානන් වහන්ස, අද අපිට මහා සතුට දවසක්. අද මේ ලෝකෙට අසම සම වූ සම්මා සම්බුදුවරයෙක් ඉපදුනා කියලා. ඒ කියන්නේ අපේ සිදුහත් කුමාරයා ලුම්බිනියේ ඉපදුණු ආරංචිය තමයි මේ දෙවිවරු අරගෙන ගියේ. මේ ආරංචිය ඇහුණු ගමන් මාතංග පසේ බුදුරජාණන් වහන්සේට එක පාරටම අර ධර්ම නියාමය සිහිපත් වුණා. සම්මා සම්බුදුවරයෙක් ලෝකෙට පහළ වුණා නම් මට තවත් මේ ලෝකේ වැඩ ඉන්න බැහැ. බුදුවරු දෙනමක් එකවර වැඩ ඉන්නේ නැහැ. උන්වහන්සේ තමගේ ආයුෂ ගැන දිව්‍ය නෙතින් විමසා බැලුවා. උන්වහන්සේට පෙනුණා තමන්ගේ ආයුෂ හරියටම අදින් ඉවර වෙනවා කියලා. මාතංග පසේ බුදුරජාණන් වහන්සේ තමන් පෙරවාගෙන හිටපු සිවුර හදාගත්තා. පාත්‍රය අතට අරගෙන ඊට පස්සේ තමන්ගේ 이르දි බලයෙන් අහසට පැන නැංගා. උන්වහන්සේ අහසින් වැඩම කළේ ඈත හිමාල වනයේට. හිමාලයේ තියෙනවා මහා ප්‍රපාත, එහෙමත් නැත්නම් මහා බාව් කියලා හැඳින්වෙන විශාල කඳු මුදුනක්. මේ කන්දේ විශේෂත්වය තමයි අතීතී වැඩ හිටපු හැම පසේ බුදුරජාණන් වහන්සේ නමක්ම පිරිනිවන් පාන්න වැඩම කරන්නේ මේ කඳු මුදුනට. සුදු පාට හිමෙන් වැහිලා තියෙන මේ නිහඬ කඳු මුදුනට මාතංග පසේ බුදුරජාණන් වහන්සේ වැඩම කළා. උන්වහන්සේ එතනට යනකොට දැක්කා මීට කලින් පිරිනිවන් පාපු අනිත් පසේ බුදුරජාණන් වහන්සේලාගේ
අස්ථි ධාතු එතන තියෙනවා. උන්වහන්සේ ඊටමත් ශාන්තව ඒ ධාතුන් වහන්සේලා අයින් කරලා Tamanට වැඩ ඉන්න ඒ ගල්තලාව පිරිසිදු කරගත්තා. ඊට පස්සේ උන්වහන්සේ ඒ ගල්තලාව මත පර්යංකෙන් වාඩි වුණා. ඇස් දෙක පියාගත්තා. තමන් අවබෝධ කරගත්ත ඒ අසීමිත වූ ධර්මයේ දිහා ආයමත් හැරිලා බැලුවා. ඉපදීමක්, ලෙඩවීමක්, වයසට යාමක්, මරණයක් නැති ඒ උතුම් අමෘත මහා නිර්වාණයට සමවැදුණා. මේ අවසන් මොහොතේ උන්වහන්සේගේ මුවින් අලංකාර උදාන වාක්‍යයක් පිට වුණා. තමන්ගේ සියලු කෙලෙස් කින්න නිවිලා ගියා කියන මහා සැනසීමෙන් යුක්තව අර සුදු පාට හිමකන්ද උඩ ඒ මහා නිශ්ශබ්දතාවය මැද්දේ මාතංග පසේ බුදුරජාණන් වහන්සේ ආයමත් කවදාවත් මේ සසරට එන්නේ නැති වෙන්න අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවා. උන්වහන්සේගේ ශරීරයෙන් විහිදුණු ඒ රත්තරන් පාට ආලෝකය හිමකන්ද පුරාම විහිදිලා ටිකෙන් ටික අතුරුදහන් වෙලා ගියා. බලන්න පින්වතුනි, ලෝකයේ ස්වභාවය එක පැත්තකින් මහා ආලෝකයක් කරගෙන ලෝක සත්වයා සසරින් එතර කරන්න අනාගත සම්මා සම්බුදුවරයා ඉපදෙනකොටම තවත් පැත්තකින් ඒ වෙනකොටත් සසරින් එතර වුණු මහා උත්තමෙක් කිසිම ශබ්දයක් නැතුව මේ ලෝකයෙන් සමුගත්තා. මේක තමයි සංසාරය. කොයිතරම් උතුම් කෙනෙක් වුණත් මේ හටගන්න හැම දේම නැති වෙලා යනවා, අනිත්‍ය වෙනවා. මාතංග පසේ බුදුරජාණන් වහන්සේගේ මේ අවසන් ගමන ගැන අහනකොට ඔයාගේ හිතටත් ලොකු නිවීමක්, ඒ වගේම සසර ගැන කලකිරීමක් දැනෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. මේ වගේම අපේ හිත නිවන තවත් උතුම් ධර්මදානයක් අරගෙන අපි ඉක්මනින්ම විමුක්ති මණ්ඩපය තුලින් මුණ ගැහෙමු. අපේ නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වටිනා ධර්මය තවත් කෙනෙකුට අහන්න ෂෙයා කරන්න. ඔයාට උතුම් වූ ධර්මාවබෝධයම ලැබේවා. තෙරුවන් සරණයි.